バイバイ。もうちょっと見て。ありがとう。バイ。こうやったらね。හායි ඔයාලට කොහොමද? ඉතින් අද අපි ගෙදර ඉඳලා කිලෝමීටර් 200ක් විතර ඈතට ඇවිත් ඉන්නේ ෆුකුෂිමා වලට. ෆුකුෂිමා වල වැවක් ළඟ ලස්සන කැම්පින් සයිට් එකක් තෝරගත්තා. අද අපි රැට මෙතන තමයි ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලපු කෙනෙක් නම් දන්නවා ඔයාලා මෙතනට අපි එද්දි හවස 5 විතර වෙලා තිබුණා. ඉතින් අපි හිතුවා හවස කළුවර වැටෙන්න කලින් කැම්පින් ටෙන්ට් ටික ඉක්මනින් හදා ගන්නම් කියලා. වෙනාට 35ක් 40ක් වගේ යද්දි අපි කැම්පින් ටෙන්ට් ටික හදලා ඉවරයි. දැන් අපි හදන්නේ රැට කෑම ලෑස්ති කරන්න. සාමාන්‍යයෙන් අවුට්ඩෝර් කැම්පින් එකක් නම් ගොඩක් වෙලාවට එළිය අපි ගිනිමැලයක් ගහනවා. ඒත් මෙතන ගහලා තිබුණ නෝටිස් එකක් ගිනිමැල ඒ කියන්නේ ගින්දර දල්වන්න එපා කියලා. මේ ගස් වලට ප්‍රශ්නයක් වෙයි කියලා වෙන්නේ නැති. ඉතින් අපි ඒ හින්දා ගිනිමැලයක් ගහන්න නැතුව මේ විදිහට ටෝච් වලින් තමයි එළිය ගත්තේ. මේ පෙන්වන්නේ පහෝදා උදේට උදේ 7:30ට විතර වගේ. ඉතින් හිතුවටත් වැඩිය ගොඩාක් සීතල දවසක්. ඉතින් මට හදිස්සියේ ටෙන්ට් එක ඇරලා එළිය බලන්න උදේට කොයි වගේ ලස්සනට තියෙනවද කියලා මේ වැව. මේ view එක නම් මාරම ලස්සනයි. හිතුවටත් වැඩිය ලස්සනයි. වැවට උඩින් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහින් තියෙනවා මීදුම වලින්. ඒ වගේම ෆයිනස් ගස්. මට කලින් කියන්න බැරි වුණා මේ කැම්පින් සයිට් එකේ එක පැත්තක තියෙන මේ විදිහට කුඹුර පාරත් එක්කම කුඹුරු යායක් සහ ඊටත් එහා පැත්තෙන් කඳු යායක් මැද්දෙන් කැම්පින් සයිට් එක තියෙනවා ඊට එහා පැත්තෙන් තියෙන වැව මේ අපි ඉන්න හරිය තනිකර පයිනස් ගස් තියෙන්නේ ඒ වගේම තමයි මේ වැවට තාරාව වෙනවා අපි හවස නම් දැක්කේ නෑ උදේට එනවා ඇති තාරාව කෑ ගහන සද්ද ඇහෙනවා මම මේ චුට්ටක් ගිහින් බලන්නේ යාලව පේනවද කියලා ඒ වුණාට වීඩියෝස් වලට නම් පේන්නේ නැහැ යාලා. ටිකක් වෙලා යනකොට මට හිතෙන්නේ වැව මැද්දට පීනනවා වෙන්නේ නැති. තැන් වලින් අර චූටියට පේන්නේ තාරාවව. ඔයාලට පේනවා ඇති පරිසරය කොහොමද කියලා පැය භාගයක් වගේ ඇතුළත වෙනස් වුණ හැටි. ඉතින් මීදුම සේරම ගලාගෙන ගිහිල්ලා දැන් වැව හොඳට පැහැදිලිව පේනවා. කලින් මතක ඇති ඔයාලට වැවේ වතුර පෙනුනේත් නැහැ. ඉතින් මම මේ ආපහු සැරයක් ගියා වැව ළඟට තාරාව පේනවද බලන්න. මීදුම අතරෙම තාරාව ඇවිල්ලා මීදුම නැති වෙනකොට යාලා ගිහිල්ලා මේ විනාඩි 30කට විතර පස්සේ මීදුම චුට්ටක්වත් නැහැ. කන්ද ගොඩක් පැහැදිලිව ලස්සනට පේනවා. අපි නැවතලා හිටපු තැනට ටිකක් ඈතින් ජපනීස් අය කිහිප දෙනෙකුත් නැවතලා හිටියා. ඒ ෆැමිලි එකේ ජපන් චූටි බබාලා දෙන්නෙක් හිටියා. ඉතින් එයාලා අපිව දැක්කලා අපි ඉන්න පැත්තට ඇවිදගෙන ආවා. එයාලගේ හිටපු චූටි බලු පැටියවත් අරගෙන ආවේ. මේ එයාලා අපිට එයාලගේ බලු පැටියව පෙන්නලා එයාලගේ නම කියනවා. එතන හිටපු චූටිම ජපන් බබා බත් කුවරෙක් අල්ලගෙන ඇවිල්ලා අපට විස්තර කිව්වේ මෙන්න මේ විදියට.こうやったらね、口くの。どうやって大丈夫すごい上持った方がいいよ。上持った方がいいよ。上はいこっちを持つとね、噛まれ、ねえ、やめてね、わかった？わかったありがとうねバイバイ。バイバイもうちょっと見てありがとうバイバイ写真撮った？はい撮ったバイバイ。ありがとうඉතින් ඊට පස්සේ මම ඇවිල්ලා උදේ කෑමයි තේ හදන්නයි පටන් ගත්තේ මෙන්න මේ විදිහට.
මෙන්න මේ කෑම ටික තමයි අපි උදේට හැදුවේ. ඉතින් දැන් අපි හදන්නේ මෙතනින් පිටත් වෙලා ඊළඟට ලස්සන තැනක් බලන්න යන්න. ඔන්න අපි දැන් යන්න හදන්නේ පෞරාණික ජපාන් ගමකට. ඔයාලටත් මතකද දන්නේ ඉස්සර අපි බලපු ඔෂීන් වගේ ටෙලිනාට්‍යවල තිබුණු ජපාන් පරණ ගම්මාන මේ වෙනකල්ම සංරක්ෂණය කරලා තියෙනවා. මේ ගම හරිම ලස්සනයි. ඉතින් මේ ගමට කියන්නේ ඕචිජුකු කියලා. කඳු ගොඩක් මැද්දෙන් තියෙන සානුවක තමයි මේ ගම පිහිටලා තියෙන්නේ. ගමට ඇතුල් වෙනකොට එක පැත්තකින් කුඹුරු යායක්, ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ ගම ඇතුළ. මේ දවස ජපානයේ රජයේ නිවාඩු දවසක් නිසා සෙනග ගොඩක් වැඩිපුර හිටියා. ඉතින් මේ සෙනග අස්සේ මෙන්න මේ බව් දෙන්නත් ඇවිත් හිටිය ගම්මානේ බලන්න. ජපාන් ඉතිහාසයට අනුව සියවස් ගණනාවකට කලින් එදෝ කියන යුගයේදී තමයි මේ ජපාන් ගම හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ජපාන් සමුරායිවරු, වෙලෙන්දෝ, සංචාරකයෝ වගේ අය දීර්ඝ ගමන් යනකොට මේ ගමේ නැවතිලා විවේක අරගෙන කෑම අරගෙන තමයි ගිහින් තියෙන්නේ. ඒ කාලේ තිබුණ පැරණි නිවස් මෙන්න මේ විදිහට දැන් වෙළඳ කටයුතු සඳහා යොදා ගන්නවා. සමහර ගෙවල් රෙස්ටුරන්ට් විදිහටත් සිහිවටන ජපාන් රසකැවිලි වගේ දේවල් වෙළඳාම් සඳහා මේ ගෙවල් යොදාගෙන තියෙනවා. මේ ගමේ තියෙන ගෙවල් වල හැම වහලයක්ම පිදුරු වලින් තමයි සෙවිලි කරලා තියෙන්නේ. ඉතින් අධික හිමපතනයක් තියෙන මේ ෆුකුසිමා වගේ ප්‍රදේශයකත් හිමට ඔරොත්තු දෙන විදිහට පිදුරු වලින් සෙවි කරලා තියෙනවා වහල. ගමට ඇතුල් වෙලා මේ ගමේ අවසාන භාගයට ආවම පොඩි කඳු ගැටයක් තියෙනවා. ඒ කඳු ගැටේ උඩ තියෙනවා තකකුරක් කියලා ශ්‍රයින් එකක්. ඉතින් ඒ ශ්‍රයින් එක ළඟ ඉඳලා බලද්දි මුළු ගම්මානෙම හරිම ලස්සනට මේ විදිහට පේනවා. ලස්සන view point එකක්. අදත් වීඩියෝ එක බලුවාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.